කොහොමද කට්ටියටම ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මං කතා කරන්න යාළුවනේ පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුල ගොඩක් කතා බහට ලක් වෙච්ච පොතක් ගැන. ඒ තමයි යාල වනෝද්‍යානයේ ජීවත් වෙන ලූකස් නැමැති කොටියව සෆාරි ජීප් රියදුරෙක් විසින් හප්පගෙන ගියයි කියන කතාව. ඉතින් මේ සම්බන්ධ විවිධ මතවාද ගොඩක් පෝස්ට් වුණා මේ සමාජ මාධ්‍ය තුල. ඉතින් සමහරු කියනවා මේක ඇත්තක්, සමහරු කියනවා මේක බොරුවක්, මේක මෙහෙමයි උනේ. ওই සම්බන්ධයෙන් වීඩියෝස් පවා ෂෙයා වුණා. ඉතින් මම හිතුවා මේ සම්බන්ධයෙන් තොරතුරු ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒ අනුව තමයි මේ වීඩියෝ එක නිර්මාණය වෙන්නේ. ඉතින් හැමදාමත් වගේ මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් මේ වෙනකොට යාල වනෝද්‍යානයේ බලධාරීන් විසින් සනාථ කරලා තියෙනවා මේ ලූකස් නැමැති කොටිය මේ වෙනකොට නිරුපද්‍රිතව ඉන්නවා කියන එක. ඉතින් මේකත් එක්ක තව කතාවක් යනවා. ඇත්තටම මේ සෆාරි ජීප් එකේ මේ කොටියව හැප්පුණේ නැහැ. මේ ජීප් එක දැකලා මේ කොටිය කම්පණයටපත් වුණා කියලා. ඉතින් ওই විදිහට විවිධ පෝස්ට් ෂෙයා වෙනවා. ඉතින් තවමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා කිසිම මේ කතාවක් සනාථ කරලා නැහැ. ඒ වගේම තවත් කතාවක් මේ සමාජ මාධ්‍ය තුල ප්‍රචලිත වෙලා තිබෙන පසුගිය දවස්වල ඒ තමයි මේ ලූකස්ව හිතලම හැප්පුවාද කියන එක. ඒ කියන්නේ සෆාරි කියන්නේ අපේ රට ඩොලර්ස් කියන එක ක්‍රමයක්නේ. ඒ කියන්නේ ෆොරිනර්ස්ලා සෆාරි යන ආස ෆොරිනර්ස්ලා විතරක් නෙමෙයි අපි උනත් සෆාරි ජීප් වල ගිහලා වනෝද්‍යානයේ සතුන් බලන්න ආසයි. ඉතින් ගොඩක් මේකට යොමු වෙලා තියෙන ෆොරිනර්ස්ලා. ඉතින් මේ ජීප් එකේදී ෆොරිනර්ස්ලාව සතුටු කරන්න හිතාමතා මේ කොටියව හැප්පුවාද කියන එක සම්බන්ධව ගොඩක් පෝස්ට් ෂෙයා වෙලා තිබෙති. මේ කතාව සනාථ කරන්න බෑ. මොකද තාමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රියදුරා වර්ධකරු විදිහට ඔප්පු වුණොත් ඔහුට නීතිමය ක්‍රියාමාර්ග ගනී කියලා. ඒ වගේම යාළුවනේ මීට මාස කිහිපයකට පෙර තවත් වීඩියෝ එකක් ෂෙයා වුණා. ඔබ දකින්න ඇති මේ යාල වනෝද්‍යානයේම සුනකෙක්ව කොටියෙක් විසින් දැහැගෙන යන වීඩියෝ එකක්. ඉතින් මේ අවස්ථාවේදීත් ඒකත් ගොඩක් කතා බහට ලක් වුණා වීඩියෝ එකක්. ගොඩක් අය කිව්වා ඇත්තටම සුනකෙක් ගෙනල්ලා දාලාද මෙතන මොකද කැලේ සුනකෙක් ඉන්න විදිහක් නැහැ. සමහර විට මේ කියන්නේ ෆොරිනර්ස්ලාගේ අවධානය ගන්න, ෆොටෝස් ගන්න ඕන්ව පිනවන්න මේ දේ කළාද කියන එක සම්බන්ධයෙන් ගැටලු සාගත තත්ත්ව ඒ කාලෙත් ඇති වුණා. ඉතින් මේ වගේ සිද්ධීන් කීපයක්ම මේ යාල වනෝද්‍යානය තුළ සිදු වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා බලධාරීන් නිසි පරීක්ෂණ පවත්වලා ඒ අයට දඬුවම් ලබා දෙවි කියලා. ඉතින් ඇත්තටම සෆාරි කියන්නේ හොඳ දෙයක් යාළුවනේ. අපිත් ආසයි සෆාරි යන්න. ඒක අපේ රටට විදේශ විනිමය ගේන එක ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය හැබැයි අපි නිසි විදිහට කරන්න ඕනේ. මොකද වනෝද්‍යානයක් කියන්නේ සතුන් නිදහසේ සැරිසරන තැනක්. ඉතින් එතන සතුන් නිදහසේ ඉන්න අයිතියක් තියෙනවා. ඉතින් ඇත්තටම සතුන්ට හිංසනයක් නොවන විදිහට ගිහිල්ලා මේ සතුන්ව බලන එක අපේ යුතුයකමක් කරනවා. ඉතින් ඇත්තටම ලූකස් කියන්නේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්ම යාල වනෝද්‍යානයේ. ඉතින් ලූකස් බලන්නම ගොඩක් අය මේ සෆාරි ජීප් වල යනවා. සහ ලූකස්ගේ ෆොටෝ එකක් ගන්න පැය ගණන් ගොඩක් අය බලාගෙන විශේෂයෙන්ම ෆොරිනර්ස්ලා. ඉතින් ඒ නිසා ලූකස් කියන්නේ අපේ සම්පතක්. ඉතින් ලූකස් විතරක් නෙමෙයි යාල වනෝද්‍යානයේ තවත් සතුන් බොහොමයක් ඉන්නවා. ඒ සතුන්ව ආරක්ෂා කරගන්න එක අපේ යුතුයකමක්. ඉතින් ඇත්තටම සෆාරි රියදුරන්ටත් මේ දේවල් කරගෙන යන්න නීති පද්ධතිය සැකසිය යුතුයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන යාළුවනේ මේ වගේ සිදුවීම් ඉදිරියට සිදු නොවේ කියලා. ඉතින් හැමදාමත් වගේ මම ආරාධනා කරනවා ඔබේ වටිනා අදහස මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා. ඒ වගේම ඔබ අලුතෙන් මගෙත් එක්ක එකතු වෙන්නේ. ඔබ මේ මගේ දකින්නේ පළවෙනි වීඩියෝ එක නම් මම ආරාධනා කරනවා ඔබේ වටිනා අදහසක් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා එන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ කැටගරිස් වල වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඒවා ලයික් කරලා කමෙන්ට් කරලා මම subscribe කරලා මම දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.